ආයුබෝවන් මේ වීඩියෝ නරඹන අසන සියලු දෙනාට අනන්ත බුදුගුණ බලයෙන් යහපතක්ම වේවා කියා මුලින්ම ප්‍රාර්ථනා කරනවා. පළමුව මේ වීඩියෝ පෙළේ අරමුණ යලි මතක් කරගත්තොත් අරමුණ තමයි දෙලොව සැපගෙන දෙන ගෙදරක් තනා ගැනීමට මඟ පෙන්වීම. ඒ මඟ පෙන්වීම කෙරෙන්නේ ශේස්ත්‍ර 8ක දැනුම ලබා දීමෙන් බව දේශන මාලාව අඛණ්ඩව බලපු අයට මතක ඇති. ඒ අටෙන් පළමු හා ප්‍රධාන ශාස්ත්‍රය වන්නේ වාස්තු විද්‍යානුකූල රීති. වාස්තු විද්‍යානුකූල රීති ගත් විට එය පැති 7ක එකතුවක් බවත් අඛණ්ඩව නරඹපු අයට මතකයි. ඒ පැති 7 අනුපැති 25කට බෙදූ බවත් මතක ඇති. ගියවර දේශනයේ අවසන් වන විට ඒ අනුපැති 25න් 9ක් විස්තර කරලා අවසන්. ප්‍රධාන පැති වශයෙන් ගත්තොත් එතන ප්‍රධාන පැති 2ක්. අද නරඹන්නේ 3 වන ප්‍රධාන පැත්ත. මාතෘකාව තමයි වඩුරියන් හා තෝරාගත් වඩුරියන මත ගේ දිගපළල සකසා ගැනීම. හා කියන සංදි පදයෙන් දෙපස ගත් විට එතන තියෙනවා අනුමාතෘකා දෙකක්. එකක් තමයි වඩුරියන, දෙක ගේ දිගපළල ගැනීම. ගේ දිගපළල ගන්නේ වඩුරියනින්. ඒකයි එහෙම පෙරපසු බවකින් අනුමාතෘකා දෙක යෙදුවේ. ඒ දෙකෙන් මුලින්ම වඩුරියන ගමු. වඩුරියනේ ආකාර දෙකක් තියෙනවා. එකක් තමයි ගෘහමූලිකයාගේ අතමත ගන්න වඩුරියන, අනෙක සම්මත වඩුරියන. විස්තර කළොත් මෙහෙමයි. ගෘහමූලිකයාගේ වඩුරියන හදාගන්නේ කොටස් 3ක එකතුවකින්. දේශනයට පෙර පෙන්වූ චිත්‍රය එක බලන්න. පළමු කොටස ගෘහමූලිකයාගේ දකුණු අතේ වැලමිට කෙළවරේ සිට මැදගිල්ල කෙළවර තෙක් ඇති දිග. චිත්‍රයේ එය අඟල් 19ක් ලෙස දක්වලා තියෙනවා. දෙවන කොටස වන දකුණු අතේම වියතක දුර එහි අඟල් 8ක් ලෙස දක්වලා තියෙනවා. තෙවන කොටස වන ඒ අතේම මැදගිල්ලේ මැද පුරුකේ දිග මෙන් 4 ගුණය එහි දක්වලා තියෙන්නේ අඟල් 4.5ක් ලෙසයි. ඔය කී අඟල් 19යි, අඟල් 8යි, අඟල් 4.5යි එකතු කරන්න. අගය වෙන්නේ අඟල් 31යි භාගයයි. ඒක තමයි ගෘහමූලිකයාගේ වඩුරියන. දැන් සම්මත වඩුරියනට යමු. සම්මත නිසා එය අරක වගේ හදන්න දෙයක් නැහැ. සම්මත ටික දැනගන්න ටික විතරයි තියෙන්නේ. සම්මත ටික මෙහෙමයි. අඟල් 33න් හෝ 32න් යුත් වඩුරියන රාජරාජ මහාමාත්‍ය හා උසස් යයි පිළිගත් අයගේ නිවාසකරණය සඳහා සම්මතයි. පන්සල් පල්ලි බුද්ධ ප්‍රතිමාදියටත් ඒකම සම්මතයි. අඟල් 31න් යුත් වඩුරියන අපි වගේ සාමාන්‍ය අයගේ නිවාසකරණය සඳහා සම්මතයි. අඩු කුලවල අයගේ නිවාසකරණයට තමයි අඟල් 30 හෝ ඊට අඩු වඩුරියන සම්මත වෙලා තියෙන්නේ. මේවා මගේ හිතලු මත කියන දේවල් නෙමෙයි. මේවා විදේශීය පැත්තෙන් ගත්තොත් ඉන්දියාවේ ප්‍රසිද්ධ භරතමුනි ශාස්ත්‍රයේ වැනි ග්‍රන්ථවලත්, දේශීය පැත්තෙන් ගත්තොත් සමන්ත පාසාදිකා නැමැති විනය අටුවාවේ සඳහන් දේවල්. ඔය තමයි වඩුරියන පිළිබඳ දත යුතු ටික. දැන් ගෙයි දිගපළල ගන්න ආකාරය සොයා බලමු. ගෙයි කියා කීවට මෙතන කතා කරන්නේ ඔබ අප වැනි සාමාන්‍ය අයගේ නිවාසකරණය ගැන නිසා තෝරා ගන්න වෙන්නේ අඟල් 31 නැමැති සම්මත වඩුරියන. ඒක තමයි ගෙයි දිගපළල ගන්න කෝදුව වෙන්නේ. එයින් ඔත්තේ ගණනක් දිග හා පළල ලෙස ගන්නවා. ඒක 7.5 ගෙයක් කියා පැරණි අය කියනවා. මමත් පුංචි කාලේ අහලා තියෙනවා. ඉන් කියවෙන්නේ කියන ලද ගේ වඩුරියන් වලින් 7ක් දිගයි 5ක් පළලයි කියන එක. අදායට ඒක හුරු නැති නිසා දිගවන වඩුරියන් 7 සම්මත වඩුරියනට අයත් අඟල් 31කින් වැඩි කරලා 12න් බෙදනවා. 12න් බෙදන්නේ ගේ දිග අඩි අඟල් වලට හරව ගන්න. වඩුරියනෙන් එසේ දිග පළල ගන්න විදිය තමයි චිත්‍රය දෙක ලෙස පෙන්වූ වගේ තියෙන්නේ. කඩදාසියක ඇඳගත්තා නම් දැන් එයත් හොඳින් නිරීක්ෂණය කර බලන්න. මේ නාලිකාව නරඹන අසන අයගේ වැඩිහාපත පිණිස ඒ වගුව මත කළ යුතු පැහැදිලි කිරීම් 6ක් තියෙනවා. එක තමයි දිග 7යි පළල 5යි වශයෙන් ගත යුතුම නැති බව. ඒ කියන්නේ ආසන්න ඔත්තේ අගයන් දෙකක්ම විය යුතු නැති බව. පළල 5ක් අරගෙන දිග 9ක් ගන්නත් පුළුවන්. නමුත් කොන්දේසියක් තියෙනවා. ඒ තමයි දිග
ගේක දිග පළලෙන් දෙගුණේ ඉක්මවා නොයා යුතුය යන්න. නිදසුනක් ගමු. ගේක පළල වඩුරියන් 5යි. දිග වඩුරියන් 11යි. දෙකම ඔත්තේ නිසා වරදක් නැහැ. නමුත් දිග පළලෙන් දෙගුණයකට වඩා වැඩිනේ. එහෙම ගන්නෙ නැහැ. නැත්තේ දණ්ඩ වර්ගයේ ගයක්. ඒ කියන්නේ දිග දණ්ඩක් වගේ පේන ගෙවල් මිනිස් වාසයට සුබ නැතිවීම. ලයින් කාමර කියා නම් කරන වතුකම්කරුවන්ගේ ගෙවල් පේලි අරන් බලන්න ඒවා දණ්ඩක් වගේ දිග නැද්ද කියලා. ඒවා දණ්ඩක් වගේ දිගයි. දාඩිය මුගුරු හෙලමින් කොච්චර වැඩ කළත් ඒ මිනිස්සු හැමදාමත් එකම තැන. කිසිම දියුණුවක් නැහැ. කෙනෙක් කියයි ඒක හාම් පුතාලගේ වැරද්දක් කියලා. ඒ ඔස්සේ නොගොස් දෙවන කරුණ ගන්නවා. ඒ තමයි වඩුරියන් වලින් භාග ගන්නෙ නැහැ කියන එක. නිදසුනක් ගත්තොත් වඩුරියන් 5මාරක් 7මාරක් වගේ අගයන් ගන්නෙ නැහැ. පූර්ණ ඔත්තේ ගණනක්මයි ගත යුත්තේ. ඉරත්තේ අගයන් ගන්නෙත් නැහැ. නරඹන්නෙක් අහන පැනයකට පිළිතුරක් විදියට තුන්වන කරුණ මෙහෙම පැහැදිලි කරන්න. මෙතෙක් අපි ගණනය කිරීම රාශියක් ඔස්සේ සොයාගත් වර්ගඵලයක් තියෙනවනේ. ඒ වර්ගඵලය තුල ඒ කියන්නේ එය වෙනස් නොවෙනසේ කොහොමද ගේ දිග පළල සකසා ගන්නෙ? හොඳයි. අපි හිතමු සොයාගත් වර්ගඵලය වර්ගාඩි 403යි කියලා. මෙතෙක් කී කොන්දේසි කිසිවක් උල්ලංඝනය නොවනසේ වර්ගඵලය මත ගේ දිග පළල ගත හැකි එක් විකල්පයක් තමයි දේශනය පෙර චිත්‍රය 3 ලෙස පෙන්වුවේ. පෙන්වුවට දිග පළල ගන්න එක පෙන්නන තරම් ලීසි නෑ. කාමර බෙදීම් ආදී වාස්තු විද්‍යා රීති කිසිවක් උල්ලංඝනය නොවනසේ නීති වැනි හැම පැත්තක් ගැනම හිතලා දිග පළල එහෙම ගන්න තීක්ෂණ නුවණක් අවශ්‍යයි. සැබෑවින්ම එය පර්චස් 3ක් වැනි කුඩාම ඉඩමකට මා නිර්මාණය කොට දැනට නිමවී ඇති ගේක වර්ගඵලයක්. ඒ ඉදිරි පෙනුම තමයි 7 වන දේශනයේදී දකින්න සැලැස්වුවේ. 4 වන කරුණට යන්න චිත්‍රය 2 ලෙස පෙන්වූ වගුව ගන්නවා. එහි කොහේ හරි තැනක තියෙනවද අඩි 18 කියන ඉලක්කමක්. හොඳින් බලන්න. එහෙම ඉලක්කමක් නැහැ. අඩි 18යි අඟල් 1 කියන ඉලක්කමක් තියෙනවා. ඒක ආйти වඩුරියන් 7 කියන අගයට. නමුත් චිත්‍රය 3 ලෙස පෙන්වූ සැලැස්මේ පළල ලෙස තියෙන්නේ අඩි 18යි අඟල් 1 නෙමෙයි අඩි 18 විතරයි. අඟල නැහැ. වර්ගඵල ගල්පා ගැනීමේදී එලෙසින් අඟලක් දෙකක් අඩු කරගන්න පුළුවන් කියන එක තමයි මෙයින් පෙන්වා දෙන්නේ. දැන් 5 වන කරුණ. දේශන කීපයක් ඔස්සේ පෙන්වමින් සියලු කොන්දේසි සැපිරෙන වර්ගඵලයක් හදාගත්තත් පළක් නැහැ. ඒක නිවැරදිව පොළොවට ගත්තේ නැත්තම්. නිවැරදිව පොළොවට ගන්න නම් නිර්මාණකරු, ඒ කියන්නේ ගෘහ නිර්මාණ ශිල්පියා බිම්මහලේ සැලැස්මට අමතරව තවත් සැලසුම් දෙකක් දිය යුතුයි ගනුදෙනු කරුට. එකක් තමයි අත්තිවාරම් සැලැස්ම. ෆවුන්ඩේෂන් ලේඅවුට් කියන්නේ ඒක තමයි. අනෙක කයිරු කපරාරුවද, ඒ කියන්නේ කයිරු කපරාරුව තියෙන අඟල් භාගයක් හෝ 3 කාලක්. ඒ ප්‍රමාණයද ගසලා නිම වූ පසු අත්තිවාරම් වට සීමාව දිස්වන සැලැස්ම. එයත් දෙන්න ඕනේ. එහි තමයි නියම වර්ගඵලය තියෙන්නේ. ඔබ ගෘහ නිර්මාණ ශාස්ත්‍රයේ ඉන්න කෙනෙක් නම් ඇයි මං එහෙම කියන්නේ කියලා පසු වෙලාවක හරි නුවණින් විමසලා බලන්න. අද ඉන්නවද එහෙම සැලසුම් 3ක් දෙන නිර්මාණකරුවන්? නෑනේ. ඊළඟට අන්තිම කරුණ. කාලයක් කැපකොට දුකසේ සකසාගත් වර්ගඵලය පොළොවට නොගත්තොත් ගනිපු වෙහෙස අපත යනවට වඩා නිවැසියන්ට ලොකු අසාධාරණයක් වෙනවා. ඒක වළක්ව ගන්න නම් අත්තිවාරමේ කොහේ හරි කුඩා කොටසක් ප්‍රමාද කොට තබාගත යුතුයි. ඒ කියන්නේ හදන්න නැතුව ඉන්න ඕනේ පුංචි කොටසක්. යම් වැරද්දක් නිසා සකසාගත් වර්ගඵලය පොළොවට එන්නේ නැත්නම් අන්න එතනින් තමයි ඒ වර්ගඵලය නිවැරදි කරගන්නේ. මේ වීඩියෝ නරඹන අසන ඔබත් ගෙදරක් තනා ඇතනම් ඒ තනුවේ මෙවන් දේ පසු කරමින්ද කියා මදක් ආපසු හැරී බලන්න. අද දින දේශනයේ මින් නිමයි. මේ වීඩියෝ පෙළෙන් ලෝකයාට සිතක් වන බව වැටහේ නම් හැකි පමණින් ෂෙයා කරන්න. මෙවන්ම කෙටි දේශන මාලාවකින් යුතු සෝපාක නැමැති මගේ බෞද්ධ නාලිකාවත් නරඹන්න අහන්න කියා ගෞරවයෙන් ඉල්ලා සිටිනවා. මේ දේශනය නැරඹූ ඇසූ සියලු දෙනාට ජය සතුට පිරි සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. සියලු සත්වයෝ සුඛී සුවපත් වෙත්වා.